සමන් දෙවි පෙදකුණු කරවා පෙත්තා විලෝදී සත්සිය වසරක් පැරණි බෝධී පෙත්තා විලෝදී නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တိ සරණ ගමනං සම්පුන්නං ආම්බන්තේ පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං යාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිත්‍යාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදීන සම්පාදේත අහම්මන්ති සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා
ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සුඛා මත්තේය තාලෝකේ අතෝ පෙත්තේය තා සුඛාති වැඩම කරලා ඉන්න පූජනීය ස්වාමීන් වහන්සේ පෙත්තාවිල භාරකාර මණ්ඩලයෙහි පින්වත්නි මේ පින්කම සඳහා මට ආරාධනා කළ අනුරාබේකෝන් මහත්මයා කපිල මහත්මයා ඇතුළු කොට බණහන්ට සැපමිනි ගුණවත් මව්වරුනි පියවරුනි හොඳ මහත්වරුනි මහත්මාවනි පිනති බෝසත් දරුවනි බණහන විලාවයි අද දවසේ දායකත්වයේ දරන කාන්ති රත්නායක මාතාවනි එතුමිය බලාපොරොත්තු වන්නේ දායකත්වයේ දරමින් පරලෝසපත් වන්ට යෙදුණු කුරුවිට හිග්ගස් හේනි පදිංචි MGR අප්පුහාමි පියතුමාණන්ට WG ධර්මවතී මණිකේ මෑණියන් පිය පාර්ශ්වයේ සහ මව් පාර්ශ්වයේ උභය කුල පාර්ශ්වයේ මියගොස් සිටින සියලු ඥාතීන් හිතවතුන් සිහිපත් කරලා ඒ අයට පින් දෙමි. පැමිණ සිටින සියලු දෙනාට ආශිර්වාද කරන්න ධර්ම අවබෝධය සඳහා බෝධිභාරකාර මණ්ඩලයේ සියලු දෙනාට ආශිර්වාද කරන්න පවුලේ ඇත්තන්ට ආශිර්වාද කරන්න අපේ කාන්ති රත්නායක අම්මා බලාපොරොත්තු වෙන්නේ බණ ටිකක් අහන්න. බණහන්ට ඉස්සෙල්ලා පුංචි ඉල්ලීම් දෙකක් කරන්න. එක අතේ තියෙන හෑන්ඩ් ෆෝන් විසන්ධි කරගන්න. දෙක පුංචි ළමයි ළඟ තියාගෙන ඉන්න බණ කියන වෙලාවට කවුරුත් නැගිටලා යන්න එපා. මාතෘකාවට ගත්තේ අවුරුදු 2560කට පෙර දේශිත බුද්ධ වචනය. සුඛා මත්තේයතා ලෝකේ අතෝ පෙත්තේයතා සුඛා. සුඛ කියන්නේ සැප. පාලියෙන් මත්තේය කිව්වේ අම්මට. පෙත්තේය කිව්වේ තාත්තට. මේකේ අර්ථ දෙකක් තියෙනවා. එක අර්ථයක් තමයි දෙමව්පියෝ මේ ලෝකෙට සැපත. දෙවෙනි අර්ථය අදහස
දෙමව්පියන්ට සැලකීමත් සැපයට හේතුවක්. මේ කරුණු දෙක පිළිබඳ වර්තමාන සමාජයට මේවා ගැලපෙන්නේ කොහොමද? මොකද අවුරුදු 2560ක් පරණ. සමහර ඒවා පරණ වෙන්න මිල කරන්න බෑ. සමහර ඒවා පරණ වෙන්න තුට්ටුවක් වටිනවා. මේ 2560ක ධර්මය, ඉපැරණි ධර්මය අපි බලමු වටිනවද කියලා. අම්මා කෙනෙකුගෙන් තාත්තා කෙනෙකුගෙන් ඇහුවොත් අම්මේ තාත්තේ මේ ලෝකේ ඔබට තියෙන වටිනම වස්තුව සම්පත මොකක්ද කියලා ඇහුවොත් දෙන උත්තරේ මාත් එක්ක කතා කරනවා. මොකක්ද දෙන උත්තරේ? දරුවා. කිසිම අම්මා කෙනෙක් කිසිම තාත්තා කෙනෙක් කියන්නේ නැහැ අපිට තියෙන වස්තුව, අපට තියෙන ධනය, අපේ ගේ දොර ඉඩකඩම් වතු පිටි හරක බාන යාන වාහන මිල මුදල් රන් රිදී මුතු මැණික් කියලා කවුරුවත් කියන්නේ නැහැ. කිසිදු ප්‍රභේදයකින් තොරව සෑම අම්මා කෙනෙකුගේ තාත්තා කෙනෙකුගේ මුවින් පිටවන එකම වචනය දරු සම්පත. දැන් මේ සම්පත කියන වචනේ තේරුම හයක් තියෙනවා. ලැබීම, සතුට, භාග්‍ය, සොම්නස, ප්‍රීතිය, උදානය. මේ සම්පත කියන වචනය තුල අන්තර්ගත වෙලා තියෙනවා, ඇතුළත් වෙලා තියෙනවා. ඔබේ දරුවා ඔබට සම්පතක් නම් දරුවා නැමැති ඔබේ මේ සම්පතක් හැටියට ජන සමාජයට දායාද කිරීමේ සහ කරවීමේ මූලික වගකීම දෙමව්පියෝ සතුයි. එක කාටවත් බාර දෙන්නත් බෑ, පවරන්නත් බෑ. ඒ වගකීමෙන් ඈත් වෙන්නත් බෑ. දරුවෙක් මේ ලෝකෙට බිහි කළ පමණින් අම්මලා වෙන්නේ නැහැ. දරුවෙක් මේ ලෝකෙට බිහි කරන්නට ආධාර කළ පමණින් තාත්තලා වෙන්නෙත් නැහැ. ඊට වැඩිය ගැඹුරු අර්ථයක් අවුරුදු 2560කට පෙර මගේ ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කරනවා. බණ කියන මටත් තනතුරක් තියෙනවා. බණහන ඔබටත් තනතුරු පදවි තියෙනවා. සෑම තනතුරක් වටාම ඒක රාශී වූ වගකීම් සහ යුතුයකම් කොටසක් තියෙනවා. ඒ වගකීම් යුතුයකම් කොටස ඉටු කරන තරමටම කිසිදු ප්‍රභේදයකින් තොරව තනතුරක් බැබලෙනවා. තනතුර දරන පුජ්‍යලයක් බැබලෙනවා. තවත් ඉදිරියට යනකොට තනතුර වන්දනීයත්වයට පූජනීයත්වයට පත් වෙනවා. තනතුර දරන පුජ්‍යලයක් වන්දනීයත්වයට පූජනීයත්වයට පත් වෙනවා. එහෙනම් අම්මා තාත්තා කියන මේ තනතුරු දෙක හිස් පුහු නිරර්ථක පදවි දෙකක් නෙවෙයි. අති උත්තරීතර පදවි දෙකක්. හැම කාන්තාවකටම
අම්මා කියන পদවිය ලැබෙන්නේ නැහැ. හැම පුරුෂයෙකුටම තාත්තා කියන পদවිය ලැබෙන්නේ නැහැ. බුදුවරු මේ ලෝකෙට බිහි කළේ රත්තරන් දෙමව්පිය. පසේ බුදුවරු බිහි කළේ රත්තරන් දෙමව්. මහරහතුන් වහන්සේලා බිහි කළේ රත්තරන් දෙමව්. සක්විති රජවරු බිහි කළේ රත්තරන් දෙමව්. කොටින් කියතොත් ගෙයක් සනසන්න පුළුවන්, පවුලක් සනසන්න පුළුවන්, පරම්පරාවක් සනසන්න පුළුවන්, ගමක් සනසන්න පුළුවන්, පළාතක් සනසන්න පුළුවන්, රටක් සනසන්න පුළුවන්, ලෝකයක් සනසන්න පුළුවන්. පින් ඇති දූ පුතුන් එදා බිහි කළේ දෙමව්පියෝමයි. අද බිහි කොට ඉන්නේ දෙමව්පියෝමයි. හෙට බිහි කරන්නේ දෙමව්පියෝමයි. එහෙනම් අම්මේ තාත්තේ ඔබෙන් ඉටු විය යුතු යුතුයකම් පහක් තියෙනවා. කාටද? ඔබේ දරුවා වෙනුවෙන්. මොකටද? සම්පතක්. ඔබෙන් ඉටු විය යුතු යුතුයකම් කොටසක් තියෙනවා. ඔබේ දරුවා වෙනුවෙන් ඔබේ දරුවා සම්පතක් හැටියට ජන සමාජයට දායාද කරනවා. මොනවද ඔබේ වගකීම් යුතුයකම්? කල්යාණී නිවීසෙන් පළවෙනි වගකීම. බහතෝරන වයසේ ඉඳලා ඔබේ දරුවගේ හිතට හොඳ සිතුවිලි ගලාගෙන, කටින් හොඳ වචන පිට කරන, කයින් හොඳ දේවල් කෙරෙන සහ කරන හොඳ පැත්තට පුංචි කාලේ ඉඳලා දරුවා හුරු කරන්න, යොමු කරන්න. හිතට හොඳ සිතුවිලි ගලාගෙන එන, කටින් හොඳ වචන පිට කරන, කයින් හොඳ දේවල් කෙරෙන සහ කරන හොඳ පැත්තට බහතෝරන වයසේ ඉඳලා හුරු කරන්න. දෙක, පාපා නිවාරණය. දරුවන්ගේ සිත් තුළට නරක නපුරු දුර්වල විනාශකාරී සිතුවිලි ගලාගෙන, කටින් නරක නපුරු වචන පිට කර, කයින් නරක නපුරු දේවල් කෙරෙන සහ කරන අයහපතින් දරුවා ආරක්ෂා කරගන්න. ඒතර අවුරුදු 2560කට පෙර දෙමව්පියන්ගෙන් තම දරුවාට ඉටු වෙන්න ඕන වගකීම් සහ යුතුයකම් යන මැයින් පළවන සහ දෙවන යුතුයකම් දෙකේදී බුදුහාමුදුරුවෝ අපට පෙන්නන, අපට දෙන පණිවිඩය මොකක්ද? 1998 අවුරුද්දේ මිට අවුරුදු 19කට මේ ලෝකේ ඉතා බලවත් ප්‍රබල සංවිධාන, ඉතා බලවත් සංවිධාන. ඒ සංවිධාන සමහර රටවල් වලට කෙලින්ම අත දානවා. ඒ තරම් බලවත් ඒ සල්ලි බලය. ඔය සංවිධාන අතරත එක් සංවිධානයක් තමයි යුරෝපා සංවිධාන. මොවුන් රටවල් පිළිබඳව ලෝකේ රටවල් 196ක් තියෙනවා මුළු ලෝකෙ. මේ රටවල් පිළිබඳව පරීක්ෂණයක් කළා. ඒකේ වාර්තාව ලෝකෙට දුන්නා. ඒ වාර්තාවේ සඳහන් වෙනවා යම් රටකට, යම් සමාජයකට,
යම් පුජ්‍යලයේ දායාද කරන්නේ නම් ඒ දායාද කරනු ලබන පුජ්‍යලයට පරිසරය බලපාන. මාත්‍රිකාව පුළුල්. පළල් පැතුරුණු මාත්‍රිකාව. යම් රටකට යම් සමාජයකට කියන කොටම එකක් පැහැදිලි. ඕනම රටක තියෙනවා සංස්කෘතිය කියලා එකක්. සංස්කෘතිය කියන වචනේ තේරුම් 32ක් තියෙනවා. කෙටි තේරුම රටක අයිතීන් සහ රටක උරුමයන්ට සංස්කෘතිය කියලා කියනවා. මේ අපේ බෞද්ධ සංස්කෘතිය. මේ අපේ රටේ බෞද්ධ සංස්කෘතිය. ඕනම තැනක ධර්ම දේශනා පවත්වන්නට ගියාම අපේ දායකයන්ට 95% විතර ඉන්නේ චාම් සුදු ඇඳුමින් සැරසෙන. මේ අපේ සංස්කෘතිය. බණ දේශනා කරනකොට, පිරිත් දේශනා කරනකොට, බෝධි පූජා, බුද්ධ පූජා පවත්වනකොට වාඩි වෙන්නේ බිම. මේ අපේ සංස්කෘතිය. අපේ රටේ සංස්කෘතියට අනුව වැඩිහිටියන් හැටියට අපි පරිසර 4ක් අල්ලගත්තා. අපේ මේ බෝසත් දරු පැටවු ටික, රත්තරන් දරුවෝ ටික අපි අල්ලගත්ත ඒ පරිසර 4 අල්ලා ගනිමින් ඉන්නවා. ඔබ නැද්ද කියලා ඔබේ බුද්ධියෙන් ඔබ විමසන්න. දැන් අපි අල්ලගත්ත පරිසර 4 වැඩි හිටියෝ හැටි. 1 ගෙදර පරිසර. 2 ගේ අවට පරිසර. 3 පන්සලේ පරිසර. 4 පාසලේ පරිසර. ගෙදර පරිසරය, ගේ අවට පරිසරය, පන්සලේ පරිසරය, පාසලේ පරිසරය. මේ පරිසර 4න් අල්ලගත්ත ටික වැඩිහිටියන් වූ අපේ අනාගතයේ තීරණය කරලා අවසන්. ඉවරයි. අපේ දරුවන්ගේ අනාගතය තීරණය කරමින් ඉන්නවා. නැද්ද? නැද්ද? ඔය පරිසර 4 අපි අල්ලගත්තේ නැද්ද? මේ අපේ සංස්කෘතිය. මේක තමයි අපේ සංස්කෘතිය. එහෙනම් අපි අල්ලගත්ත මේ පරිසර 4 අපේ දරුවන් අල්ලා ගනිමින් ඉන්නවා. අම්මිතා අපරාධ දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කරන වාර්තාව. ලංකා රජයේ, අපේ රටේ රජයේ ඉදිරිපත් කරන වාර්තාවක් අපරාධ දෙපාර්තමේන්තුවේ බාල අපරාධවලට පෙළඹිච්ච දරුවෝ 100ක් ගත්තොත් 85 දෙනෙකුගේම අම්මත් ඉන්නවා, තාත්තත් ඉන්නවා. තත්ති භයානක. බාල අපරාධවලට පෙළඹිච්ච දරුවෝ 100ක් ගත්තොත් ඒ දරුවන්ගේ 85 දෙනෙකුගේම අම්මත් ඉන්නවා, තාත්තත් ඉන්නවා. මොනවද බාල අපරාධ? කොටස් 5කට බෙදෙනවා. මත් කුඩු, මත් වතුර, හොරකම්, මිනිමැරුම්, බාල කාමුක අපරාධ. වයස් මට්ටම 12යි 20යි අතර පරතරය ඇති දරුවෝ. 12යි 20යි අතර පරතරය ඇති දරුවෝ කොහේ යන දරුවෝද?
රසවලට යනවා. කොයිද යන්නේ? පාසල් අධ්‍යාපනය ලබන දා. අධ්‍යාපන මනෝ විද්‍යාවේ දරුව බෙදෙන කොටස් දෙකකට. එක පරතන්ත්‍ර, දෙක ස්වතන්ත්‍ර. පරතන්ත්‍ර කියන්නේ අනුන් විසින් මෙහෙවනු ලබන. ස්වතන්ත්‍ර කියලා කියන්නේ සචින්තනය ක්‍රියාත්මක වෙන මොහොත. පරතන්ත්‍ර අනුන් විසින් මෙහෙවන අවුරුදු 5 ඉඳලා අවුරුදු 12 දක්වා අතර අවුරුදු 7ක කාලය. අවුරුදු 5 ඉඳලා 12 දක්වා අතර අවුරුදු 7ක කාලය. අනුන් විසින් මෙහෙවන. පොඩි කාලේ අපිට ඔක්කොම කියලා දෙනවනේ අම්මලා තාත්තලා වැඩිහිටියෝ ගුරුවරු ආම්දුරුනේ. 12න් පස්සේ සචින්තනය ක්‍රියාත්මක දරුවෝ සබුද්ධිය පාවිච්චි කරන. බාල අපරාධ වලට පෙළඹිච්ච දරුවන්ගේ වයස් මට්ටම පටන් ගන්න අම්මේ තාත්තේ 12න්. එහෙනම් අපට වැරදිලා තියෙනවා. කොතනද වැරදුනේ? කොහමද වැරදුනේ? ඇයි වැරදුනේ? ඔළුවේ තුවාලයක් තියෙනවා. බෙහෙත් බඳිනු කකුලට. කො බලන්න සනීප වෙච්ච අය? සනීපුණා? තුවාලේ තියෙන ඔළුවේ නේ. කකුලට බෙහෙත් බඳලා කොහොමද සනීප වෙන්නේ? පින්වතුනි අපට වැරදිලා තියෙනවා. කොතනද වැරදුනේ? කොහොමද වැරදුනේ? ඇයි වැරදුනේ? මූලික සාධක 4ක් තියෙනවා. ප්‍රධාන සාධක. අනුසාධක තියෙන්න පුළුවන්. දරුවා බාල අපරාධ වලට පෙළඹුණේ ඇයි? පළවෙනි සාධක. දරුවට ප්‍රශ්නයක් ඇති වෙලා. ඒ ප්‍රශ්නේ ගෙදරදි වෙන්න පුළුවන්. පාසලේදි වෙන්න පුළුවන්. අතිරේක පන්තියට යන අතරමඟ වෙන්න පුළුවන්. කිනම් හෝ තැනකදී දරුවෙකුට ප්‍රශ්නයක් ඇති වුණාම ඉස්සෙල්ලම දුවන්නේ ප්‍රශ්නයක් ගුලි කරගෙන කාට කියන්නද? අම්මට. ඇයි? මාතා මිත්තං සකේ ගරේ. ගරේ කියන්නේ ගෙදර. මිත්තං සකේ කියලා කිව්වේ යහල් යෙහෙලිය සහ මිතුරිය. ගෙදර ඉන්න හොඳම කල්යාණ මිතුරිය කවුද අපේ? අම්මනේ. අම්මට කියන දුක් ගන්නාරාට. හැමදේම අම්මටනේ කියන්නේ ඉස්සෙල්ලා ගිහින්. බඩගිනි කියන්නේ අම්මට. උණ ගැනුණයි කියන්නේ අම්මට. බඩේ රිදෙනවයි කියන්නේ අම්මට. ඔළුව කැක්කුමයි කියන්නේ අම්මට. වෙන ජරමරයක් වුණා කියන අම්මට. අම්මා තමයි මිත්‍රිය. හොඳම මිතුරිය. පිතෘ දේවෝ භව. තාත්තා කියලා කියන්නේ gedara ඉන්න දෙවියන් වහන්සේ. ඇයි නැති හැමදේම ගෙනල්ලා දෙන්නේ කවුද? තාත්තා. තාත්තට කියන දෙවියෝ. ඒ නිසා තමයි ප්‍රශ්නයක් ඇති වුණාම අම්මා ළඟට දුවන්නේ. දැන් දරුවා ප්‍රශ්නයක් ගුලි කරගෙන අම්මා ළඟට යනවා. අම්මා ළඟට ගිහින් ඉදිරිපත් කරන්නට සූදානම් වෙනකොට අම්මා කියනවා මට ඕකට වෙලාවක් නැහැ ගිහින් තාත්තගෙන් අහන්න. ඔහොම නෙවෙයි කියන්නේ සමහර අම්මලා. ටිකක් සැරට මම මේ තාරබර ඇරලා කිව්වේ. සමහර අම්මලා ඔහොම නෙවෙයි කියන්නේ. බොහොම සැරට කියනවා. එතකොට අම්මට ප්‍රශ්නේ ඉදිරිපත් කරපුවම අම්මා කියන මට ඕකට වෙලාවක් නැහැ ගින් තාත්තගෙන් අහන්න. දැන් දරුවා අම්මා දීපු උත්තරයේ ඔස්සේ දරුවගේ ප්‍රශ්නේ निराකරණය කරගන්න තාත්තා ළඟට යනවා. තාත්තට ප්‍රශ්නේ ඉදිරිපත් කරන්නට සූදානම් වෙනකොට තාත්තත් කියනවා මට ඕකට වෙලාවක් නැහැ ගිහින් අම්මගෙන් අහන්න. අම්මාද කියනවා වෙලාවක් නැහැ තාත්තගෙන් විමසන්න. තාත්තද කියනවා වෙලාවක් නැහැ අම්මගෙන් අහන්න. දැන් කාගෙන්ද අහන්නේ? පොලිසියෙන්? කාගෙන්ද අහන්නේ? ඕකද උත්තරේ. යාළුවෝ ළඟට යන්නේ පස්සේ.
ඕකද උත්තරේ. ඔන්න අපට වැරදිච්ච තැන. මෙතන තමයි අපට වැරදිච්ච තැන වෙන්නේ. දෙමව්පියෝ දරුවන්ට සමීප වෙන තරමට, කිට්ටු වෙන තරමට, ආදරේ, කරුණාව, ලෙන්ගතුකම දක්වන තරමට දරුවෝ අපට සමීපයි. දරුවන්ගේ චරිත විවෘතයි. විවෘත චරිත සාමකාමී. සාමකාමී චරිත බැබලෙනවා. සමාජයට විපතක් නැහැ. සමාජයට විපතක් නැහැ. දෙමව්පියෝ දරුවෝ ඈත් කරන්න දෙමව්පියෝ දරුවන්ගෙන් ඈත් වෙන්න දරුවන්ගේ චරිත ගුප්තයි. ගුප්ත චරිත හරි භයානක. එතනට ඔබේ දරුවා ගේන්නේ. මගේ අම්මා, මගේ තාත්තා මා ගැන අවධානයෙන් ඉන්නවා. මා ගැන බලනවා, මා ගැන හොයනවා කියන තැන දරුවා තියනවා. මගේ අම්මා තාත්තා මට ආදරේ නෑ, මා ගැන හොයන්නේ නෑ, මා ගැන බලන්නේ නෑ කියන තැනට ආපුහම ආදරයේ ඇතිතෙන් හොයාගෙන යනවා. ඒක කාටවත් වළක්වන්න බෑ. මෙන්න මේ හැරෙන වෙලාවේ කරුණාවන්ත මිනිස්සුන්ගේ මේ සමාජය තවම හිස් නැහැ. තාම හිස් නැහැ. මේ හැරෙන වෙලාවේ කරුණාවන්ත මිනිස්සෙක් මේ දරුවට ලැබුණොත් හොඳයි. ලැබුණොත් හොඳයි. නොලැබුණොත් මත්කුඩු මත්වතුර හොරකම් මිනිමැරුම් බාලකාමුක අපරාධ මේ පහෙන් එකකට හෝ කීපයකට දරුවා ගොදුරු වෙන්නේ. කවුද වග කියන්න ඕන? පන්සලේ ආන්දරු, ග්‍රාම නිලධාරී, අල්ලපු ගෙදර අය කවුද වග කියන්නේ? අම්මයි තාත්තා. අම්මයි තාත්තා. දැන් උත්තරය මේ ප්‍රශ්නේනේ. මොකද්ද උත්තරේ? උත්තරේකුත් තියෙනවා. උත්තර නැති ප්‍රශ්න නැහැ, ප්‍රශ්න නැති උත්තරත් නැහැ. උත්තරයක් තියෙනවා. මොකද්ද උත්තරේ? අම්මි තාත්තේ ඔබ අවම අඩුම සතියකට වරක්වත් දරුවත් එක්ක කතා කරා. ලොකු පොඩි ભેදයක් නැහැ. දරුවත් එක්ක කතා කරා. දරුවත් එක්ක කතා කරනකොට ඔබේ දරුවා ඔබට පේනවා. හොඳට පේනවා. දරුවත් එක්ක ඔබ කතා කරා. සතියකට වරක් අවම අඩුමනේ. හැමදාම කතා කරත් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක තමයි උත්තරේ. දරුව බාල අපරාධ වලට පෙළඹෙන්නේ දෙවෙනි සාද. අම්මලා තාත්තලාගේ ආදරය, කරුණාව, දයාව, ආරක්ෂාව, සෙනෙහස, ඇල්ම බැල්ම, උපදේශ, අවවාද, අනුශාසනා දරුවන්ට හැමතිස්සෙම අවශ්‍ය නැහැ. ඒක ලැබෙන්න ඕන වෙලාවක් තියෙනවා. පැලයක් හිටවපු දවසේ ඉඳලා වතුරයි පොහොරයි උදේයි දවල් හවස වක් කරන්න පටන් ගත්තොත් පැලේට මොකද වෙන්නේ? කුණු වෙනවා. කුණු වෙලා මැරෙනවා. පින්වතුනි, ඔබේ ආදරය, දෙමව්පියන්ගේ ආරක්ෂාව, සෙනෙහස දරුවන්ට හැමතිස්සෙම අවශ්‍ය නැහැ. ලැබෙන්න ඕන වෙලාවක්. මොකද්ද ලැබෙන්න ඕන වෙලාව? දරුවා ඉපදුණු දිනයේ පටන් වසර 15වත් වසර 17ක් යන තෙක් ඔබේ දරුවා ඔබ හොඳින් රකින්න, ආරක්ෂා කරන්න. ඔබේ ආදරය හරි වටිනවා. ලැබෙන්න ඕන. මගේ පවුලේ සමාජික සංඛ්‍යාව 8යි. කොල්ලෝ 5යි, කෙල්ලෝ 3යි. මම පවුලේ 7 වෙනියා, ලකී 7. ඒක නෙමෙයි ධර්මාසනේ ඉන්නේ. මම පහුගිය දවස්වල පාන්සකූලයකට ගියා. ඒ අම්මගේ වයස අවුරුදු 97යි. දරුවෝ 16යි. කොල්ලෝ 8යි, කෙල්ලෝ 8යි. ජෝඩුම 8ක්. අද 2යි. පුංචි පවුල රත්තරන්. ඔක ලොකු කරගන්න ඕනේ. අපිට නේ ඔක රත්තරන් වෙලා තියෙන, වෙන කාටවත් පුංචි පවුල රත්තරන් වෙලා නැහනේ. අපටයි ඕක රත්තරන් වෙලා තියෙන්නේ. දැන් ඕක ලොකු කරගන්න. පවුල ලොකු කරගන්න. එහෙම නුනොත් අපිට
අහස දිහා බල බල හූල්ල අඬණ්ඩයි වෙන්නේ. ඊට වැඩිය මම යමක් කියන්නේ නැහැ. ඊට වැඩිය මම යමක් කියන්නේ නැහැ. මොකද ඒ යුරෝපා සංවිධානයේ පරිේෂණ වලින් වාර්තා වෙනවා ලෝකේ වඳ වීගෙන යන ಜಾති තුනක්. ලෝකේ ශීඝ්‍රයෙන් වඳ වීගෙන යන ಜಾති තුනක්. එක රතු ඉන්දියානුවා. දෙක එස්කිමෝවරු. තුන සිංහලයන්. ශීඝ්‍රයෙන් වඳ වීගෙන යන. මේ පුංචි පවුල කියන සංකල්පය ආවේ 70 දශකයේ. එතනින් එහා ඕක ආවේ නැහැ. ඉතින් ඉස්සෙල්ලා ආවේ නැහැ 70 දශකයේ. එනිසා අම්මලා තාත්තලා අපේ තරුණ දූ පුතුන් බොහොම බුද්ධිමත්ව කටයුතු කරා. පින්වත්නි, එතකොට අම්මලා තාත්තලාගේ ආදරේ, රැකවරණය, ආරක්ෂාව කියන එක දරුවන්ට හැමතිස්සෙම අවශ්‍ය නැහැ. ඒක ලැබෙන්න ඕන වෙලාවක් තියෙනවා. ඉපදුණු දිනයේ පටන් වසර 15ක් වසර 17ක් යනතෙක් ඔබ ඔබේ දරුවා ආරක්ෂා කර. ඇයි මේ කාලෙ වෙන් කළේ? මේ කාල පරිච්ඡේදය තුලදී තමයි අර මම මුලින් කියපු පරිසර හතරම වැඩිහිටියන්ලු අපි අල්ලාගත්තේ, අපේ දරුවන් අල්ලා ගන්න. මොකද්ද පරිසර හතර? 1 ගෙදර, 2 ගේ අවට, 3 පන්සල, 4 පාසල. ඔබේ ආදරේ ලැබෙන්න ඕන වෙලාවේ අම්මේ තාත්තේ ඔබ ඔබේ දරුවා කාට හරි පවරලා සමහර වෙලාවට දුප්පත්කම නිසා කියනවා, දරිද්‍රතාවය කියලා කියනවා, එක එක වචන කියනවා. ඔබේ දරුවා කාට හරි බාර දීලා දෙන්නම යනවා පිටරට. හරි හොඳයි. හරිම හොඳයි. කවුද මේව මෝඩයෝ කියන්නේ? මම. බොරැල්ලේ අතුල හාමුදුරුවම මෝඩයෝ කියලා කියනවා. බලන්න මම මෝඩෙක්ද කියලා ඔය ඇත්තු බණ ටික අහගෙන ඉන්න කවුද මෝඩයෝ කියලා? සමහරව හිතන් ඉන්නේ අපි මෝඩයෝ කියලා. නෑ පිටු. විඳවීමයි විඳීමයි දෙකක් පිටු. විඳීමයි විඳවීමයි දෙකක්. මේ ජීවිතය අපට ලැබුණේ විඳින්න මිසක් විඳවන්න නෙවෙයි. විඳින්න මිසක් විඳවන්න නෙමේ වටින මනුෂ්‍ය ජීවිතය අපට ලැබුණේ. ඔබ බුද්ධිමත්. අම්මලා මෙහි ඉඳෙද්දී තාත්තලා පිටරට ගියාට කමක් නැහැ. උපරිමේ අවුරුදු 2කට යටත්ව ඊට වැඩි යනවට මං විරුද්ධයි බෞද්ධ භික්ෂුවක් හැටියට. මං විරුද්ධයි. ඇයි ඔබ වහන්සේ අපට කිරි පැකට් එකක් ගෙනත් දෙනවද? හාල් හුණ්ඩුවක් ගෙනත් දෙනවද? කැඳ ටිකක් හදා ගන්න. නෑනේ. ඔබ වහන්සේ මොකට විරුද්ධ වෙන්නේ? මං විරුද්ධයි. හේතු දෙකක් නිසා. උත්තරේ ඔහෙන් ගන්නම්කො. මමම කිව්වම ඔගේ වටිනකමකුත් නැති වෙනවනේ. මම විරුද්ධ හේතු දෙකක් තියෙනවා. එකක්, කුඩා කාලෙදී ඔබේ දරුවා සමීප කාටද? අම්මට. අම්මා පිටරට හිටියම කොහින්ද ඔය ආදරේ එවන්නේ? ෆැක්ස් එකෙන්, ටෙලිෆෝන් වලින්, SMS වලින්, MMS වලින්, පුළුවන් ඊමේල් වලින් ආදරේ ආරක්ෂාව දරුවට එවන්න. පළවෙනි සාධකය. මම විරුද්ධයි. දෙක, අපේ රටේ සංස්කෘතිය අපේ දරුවන්ට බලපානෝ, අපිට බලපානෝ, කාටත් බලපානෝ. විශේෂයෙන් අම්මා කෙනෙකුගේ රැකවරණයේ රත්තරන් දුවකට ලැබෙන්න ඕන වෙලාවක් තියෙනවා. අපේ අම්මලා දන්නවා. මන් නොකියුවට අපේ අම්මලා හැම කෙනෙක්ම දන්නවා මේ කාරණේ. ඔබේ ඒ ආදරේ ලැබෙන්න ඕන වෙලාවේ ඒ දුවනියට ඔබ පිටරට හිටියම කොහෙන්ද ඕක එවන්නේ? කොහෙන්ද එවන්නේ? ඒ ආරක්ෂාව. අම්මලා දන්නවා. ඒකනේ බිල්ලෝ වගේ ඉන්නේ. දන්නෝ ආරක්ෂාව කොතනද ඕනේ කියලා.
මෙන්න මේ හේතු දෙක නිසායි මං විරුද්ධ පින්වත. මං විරුද්ධ. ඔබ හිතන්න එපා අම්මා කෙනෙකුගෙන් තාත්තා කෙනෙකුගෙන් ලැබෙන ආශිර්වාදය, ආරක්ෂාව, සෙනෙහස, දයාව මේවා පිටස්තර පුජ්‍යලයකුගෙන් 100% ලැබෙයි කියලා ඔබ හිතනවා නම් එතන තමයි ඔබට වැරදිච්ච තැන. එතනයි වැරදිච්ච තැන. ඔබේ ආදරයේ රැකවරණේ දරුවට අවශ්‍යයි. ඔබ දරුව බාර දීලා යනවා ලිඛිත පොරොන්දුවක් මත නොවේ. විශ්වසනීයත්වයේ මත වාචික පොරොන්දුවක් උඩ දරුව බාර දීලා යනවා පිටරට. අපි එනකන් අපේ දරුවෝ ටික බලා ගන්න. අපි අවශ්‍ය කරන මිල මුදල් කෑම් බීම් වලට මෙච්චරක්, දරුව බලා ගන්නවට ආරක්ෂා කර ගන්නවට මෙච්චරක් කියලා පොරොන්දු පිට යනවා. පළවෙනි මාසේ ගියා චෙක් එක එනවා. සන්තෝෂයි. දෙවෙනි මාසෙත් ගියා චෙක් එක එනවා. සන්තෝෂයි. තුන්වෙනි මාසෙත් ගියා චෙක් එක එනවා. සන්තෝෂයි. දැන් තමන්ගේ දරුවෝ අරගොල්ලෝ බලන්නේ නැද්ද? බලන්නේ? අප්පුච්චි තමන්ගේ දරුවන්ටත් වැඩි ආදරෙන් බලනවා. පුදුම ආදරයකින් බලනවා. හතරවෙනි මාසේ පොරොන්දු ප්‍රකාර චෙක් එක එන්නේ නැහැ. පස්වෙනි මාසෙත් එන්නේ නැහැ චෙක් එක. හයවෙනි මාසෙත් චෙක් එක එන්නේ නැහැ. දැන් ඒ තිබිච්ච ආදරය, රැකවරණය, ආරක්ෂාව, සෙනෙහස, සැපයීම් සියල්ල සල්ලි නොයනකොටත් අර දරුවට ලැබෙනවද රත්නායකම්මේ? නෑ, ලැබෙන්නේ නෑ. ඇයි? සල්ලි නෑනේ. සල්ලි නැතුව කොහොමද දෙන්නේ? දැන් එතකොට මේ දරුවට මොකද වෙන්නේ? මේ ලෝකේ නිවන්න බැරි එකම ගින්න මොකද්ද? බඩගින්නනේ. බඩගින්න. දැන් දරුවගේ අවශ්‍යතාවයන් අහන්න කෙනෙක් නැහැ. දරුවගේ අවශ්‍යතාවයන් කියන්න කෙනෙක් නැහැ. දරුවගේ අවශ්‍යතාවයන් සපුරා ගන්න විදිහක් නැහැ. මොකද වෙන්නේ? සපුරා ගන්නට මම්පෙත් හොයාගෙන දරුව හැරෙනවා. දරුව හැරෙනවා. අපි ස්වභාව ධර්මයට යන්කෝ. හෙවණක වදුලක පැලයක් හිටෝ. අවුව වැටෙනවා මෙහා පැත්තේ. අවුව වැටෙනවා මෙහා පැත්තේ. මේ අවුව වැටෙන පැත්තට අර පැලේ හැරෙන්නේ නැද්ද? හැරෙන්නේ නැහැ? හැරෙනවා. හැරෙනවා. ආදරය නොලැබෙනකොට ලැබෙන තැන් හොයාගෙන දරුව හැරෙනවා. මේ හැරෙන පැත්තේදී කරුණාවන්ත මිනිස්සෙක් අර දරුවට ලැබුණොත් හොඳා. ගුණවත් මිනිසුන්ගෙන් මේ සමාජෙ හිස් නැහැ. බෝසත් ගුණ පුරන උතුමන්ගෙන් මේ සමාජෙ හිස් නැහැ. හැරෙන වෙලාවේ කරුණාවන්ත මිනිස්සෙක් ලැබුණොත් හොඳයි. නොලැබුණොත් අම්මේ තාත්තේ මත්කුඩු මත්වතුර හොරකම් මිනීමරුම් බාලකාමුක අපරාධ මේ පහෙන් එකකට හෝ කීපයකට දරුවා ගොදුරු වෙනවා. මං අභියෝග කරනවා. මගේ අභියෝගේ බාර ගන්නට කවුරු හරි ඉන්නවා නම් ඉදිරිපත් වෙන්න. දුක් විඳලා බැල මෙහෙවරකම් කරලා මහන්සි වෙලා දාඩිය මුගුරු වගුරුවගෙන හම්බ කරගෙන ආපු සල්ලි ටිකෙන් නොමගට ගිය තම තරත්තරන් දරුවා සුමගට ගන්න පුළුවන්ද? බෑ. දෙවෙනි සාධක. දරුව බාල අපරාධවලට පෙළඹුණේ ඇයි? තුන්වෙනි සාධක. අපේ සමහර තාත්තලා හොඳට ඇඳ පැළඳගෙන ගෙදරින් පිටත් වෙනවා කකුල් දෙකෙන්. දෙකෙන් ගිය තාත්තා හවසට එනවා කකුල් හතරෙන්. කකුල් හතරක් තියෙන සත්තුන්ට කියන සිව්පා. සිව්පා කියන කකුල් හතරයි කියන එකනේ. කකුල් හතරක් තියෙන සත්තුන්ට කියනවා සංස්කෘතෙන් තිරස්චීන කියන. ඕක සිංහලට පරිවර්තනය කරපුවාම තිරිසනා කියන. තිරිසන් සතුන්ගේ ඔළුව කෙලින්ද හරහටද? කෙලින් හරහටනේ. තිරිසංගත සත්තුන්ගේ ඔළුව හරහට තියෙන්නේ. හරහට තියෙන සත්තුන්ට චින්තන ශක්තියක් නැහැ. උන්ට දින ඉව. එහෙනම් දෙයියනේ මේ අලි බුදු වෙන්න එපායි. කොටි බුදු වෙන්න එපායි. සිංහයෝ බුදු වෙන්න එපායි. මොනතරම් ආදරෙන් ඉන්නවද? ගෙදර ඉන්න බල්ලෝ බලලු. උන් බුදු වෙන්න එපායි. නෑ. උන්ට තියෙන ඉව.
උන්ට ඉව තියෙන්නේ. ඔළුව හරහට තියෙන සත්තුන්ට පින්වතුනි චින්තන ශක්තියක් නැහැ. චින්තන ශක්තිය ඉහළින් තියෙන සතා කවුද? අපිනේ. අපිත් සත්තු జాතිය. මිනිස් සතානේ අපට කියන්නේ. මනස්ස උස්සන්නතාය මනුස්සෝ. උසස් මනසක් තියෙන නිසා චින්තන ශක්තිය ඉහළින් තියෙන නිසා තමයි ඔළුව ගෙලින් තියෙන්නේ. කකුල් දෙකෙන් හොඳට හිටගෙන ඔළුව කෙලින් තියාගෙන බලන චින්තන ශක්තිය ගලාගෙන එනවා. ඒ නිසානේ භාවනා කරනකොට උජුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කිව්වේ. ශරීරය හොඳට කොන්ද කෙලින් තියාගෙන වාඩි වෙන්න. එතකොට තමයි චින්තන ශක්තිය එන්නේ. ඒ නිසා පින්වතුනි බීගත්ත තාත්තගේ ඔළුව කෙලින්ද නෑනේ වැනෙනවනේ. වැනෙනකොට කොයි චින්තන ශක්තියක් නෑ. එතකොට එන්නේ කොහොම ත්‍රිසංගති. මත්වතර බොන අයගේ පදම් 5යි. 1 බඹර පදම. 2 ගිරා පදම. 3 සිංහ පදම. 4 බලු පදම. 5 කබර පදම. මේ පදම් 5. 1 බඹර පදම. මේ පදමට වැටුනහම මොකද වෙන්නේ? තනියෙන් සින්දු කියනවා. තනියෙන් අප්පුඩි ගහනවා. තනියෙන් විසිල් ගහනවා. ඒක චෝම් කලබලයක් නෑ පින්වතුනි. ඒකත් වැඩි වෙනකොට ගිරා පදම. ගිරවුන්ගේ ස්වභාවය මොකද්ද? කියවන එකනේ. කනට ඇහුනේ යමක්ද ඇහිච්ච දේ ඔහේ කියවනවා. මේ පදමට වැටුණායින් පස්සේ තාත්තත් ඔහේ කියවනවා. එකම දේ ඔහේ කියවනවා. ඒකත් වැඩි වෙනකොට සිංහ පදම. අඩි 6 සරම උස්ස ගන්නවා අඩියට දෙකට ගමටම ගහන්න හදානවා. දුකේදී දුක්ුණු සැපේදී සතුටු වුණු සෙනෙහවන්ත බිරිඳට අල්ලගෙන තඩි බාන දරුවන්ට ගහනවා. සහෝදර සහෝදරියොත් එක්ක ඇන කොටා ගන්න යනවා. පැය 24 මුළුල්ලේ නිතර දකින්න මිනිස්සුත් එක්ක ඇන කොටා ගන්න යනවා. ගහවන ගන්න යනවා. ඇයි? සිංහයා වෙලානේ. සිංහයා වෙලා. ඒකත් වැඩි වෙනකොට බලු පදම. පාරේ වැටිලා කානු පල්ලි වැටිලා සෙම පෙරාගෙන ඕටු පෙරාගෙන වැටිලා ඉන්නවා. මේ වෙලාවට යනවා පින්වතුනි දඩාවතේ යන බල්ලු. මොකද කරන්නේ? හපෝ මිත්‍රේ මිත්‍රත්වේ පාණ්ඩේපාය මොකද කරන්නේ? මූණ ලෙව කනවා. නහය ලෙව කනවා. වැටිලා තියෙන සෙම ටිකත් ලෙව කනවා. ඉතින් මෙයාට හරි මොකක් හරි තික් එකක් චූන් එකක් එනවා ඇති. ඒ වෙලාවට මොකද කරන්නේ? අහනවා. මගේ මූණ ලෙව කයාවේ කවුද කියලා. ඔහොම අහනවා නම් මොනව කරන්න බැරිද බුදුහාමේ? ඔහොම අහනවා මං ඉතින් තාරබර ඇරලානේ මේ කියන්නේ. ඔහොම නෙවෙයි අහන්නේ. අහන විදිය මට කියන්න බෑ. එතකොට ඔහොම අහනවා කියලා කියන්නකො බල්ලට කතා කරන්න පුළුවන්. බෑ ඌට කතා කරන්න බෑ. ඌට කතා කරන්න පුළුවන් ගහනෝ පොල්ලක් අරන් ආයි. මොකද ඔයාල මෙතන වැටලා ඉන්නේ දූපිය ගෙදර කියලා. බල්ලට කතා කරන්න බෑනේ. බල්ලා මොකද කරන්නේ? ගගා වටයක් දෙකක් ගිහිල්ලා තවත් වැඩක් කරනවා. මං කියන්නේ මේ වැඩි දැනගන්න ඕනේ මොකද්ද කියලා. එකාණ්ඩක් උත්සලයි මේ වැඩේ කරන්නේ. ඔන්න බලු වෙලා. ඊළඟට කබර පද. වැටිලා සිහි නැහැ. උළු පලාගෙන අතපය කඩාගෙන ඇඳුම් පැළඳුම් ඇඟි නැහැ වස්ත්‍රයක්වත් නැහැ. 4-5 දිනක් කරේ තියාගෙන යන්න ගෙදරට. මගේ තරකේ මත් වතුරට ඇබ්බැහි වෙච්ච තාත්තා කෙනෙක් ඉන්න ගෙදරක පාසල් අධ්‍යාපනය ලබන දරුවට රැකියාවට ගෙදර ගිහිල්ලා එන දරුවට නිදහසේ ගත කරන්න පුළුවන් වාතාවරණයක් තාත්තා ගොඩනගලා තියනවද? නැහැ. දැන් මේ දරුවට මොකද වෙන්නේ? අපි පාසල් අධ්‍යාපනය ලබන දරුවා ගමුකෝ. ගෙදරත් එපා. පාසලත් එපා. අධ්‍යාපනයත් එපා. තාත්තත් එපා. අම්මට ටිකක් කීකරුකම තිබුණත් මත් වතුර බොන තාත්තලට කොයි දරුවෝද කීකරු? කොයි දරුවද කීකරු? තුන්වෙනි සාදේ. මේ හැරෙන පැත්තෙන් දරුවා එපා වෙලා හැරෙන්නේ. කරුණාවන්ත මිනිස්සෙක් මේ රත්තරන් දරුවට නොලැබුණොත් මත් කුඩු මත් වතුර හොරකම් මිනීමැරුම් බාලකාමුක අපරාධ එකක් හෝ කීපයකට දරුවා
අනිවාර්යෙන් ගොදුරු වෙනවා. තුන්වෙනි සාධක. තුන්වෙනි සාධක. දුවේ පුතේ ඔබේ තාත්තා මත් වතුර බොනවා නම් ඔබේ උපන්දිනයක් වගේ දවසක් එනවනේ. එදාට වෙනදට වැඩිය උදේ පාන්දරින් නැගිටින්න. මොනකට හොදලා බුදුන් වැඳලා අම්මට තාත්තට වැඳලා තාත්තා ළඟට විශේෂයෙන් ගිහින් වඳින්න. තාත්තේ ඔබ මට ආදරේද? ලිංගතද? මගේ දියුණුව දැකලා සතුටු වෙන්න කැමතිද? මම ගමේ රටේ පළාතේ හොඳ පුරවැසියෙක් හැටියට ජීවත් වෙනවා දැකලා බලලා ඔබ සතුටු වෙන්න කැමතිද? මම හානිදායක පුරවැසියෙක් හැටියට රටට බරක් ඇති පුජ්‍යලයක් හැටියට ජීවත් වෙනවා දැකලා බලලා සතුටු වෙන්න කැමතිද? මේ දෙකෙන් තාත්තේ ඔබ කැමති මොකකට? අහන්න. තාත්තා කියයි ඇයි පුතේ එහෙම අහන්න කියයි. එතකොට ඔයා කියන්නේ තාත්තේ මම කැමති තාත්තා මත් වතුරින් ඈත් වෙනවා. මගේ දිනුව මගේ අභිවෘද්ධිය දැකලා තාත්තා සතුටු වෙන්න කැමති නම් බුදු තාත්තේ අද ඉඳලා බොන්න එපා. ඔළුවක් තියනවා නම් චින්තන ශක්තියක් තියනවා නම් දරුවාගේ සැප දැකලා සතුටු වෙන්න කැමති නම් හොඳ පුරවැසියෙක් හැටියට ජීවත් වෙනවා දැකලා බලලා සතුටු වෙන්න කැමති නම් තාත්තේ අද ඉඳලා හෙටට කල් දාන්න. අද ඉඳලා ඒ වැරදි පැතිකඩ වලින් ඈත් වෙන්න. තුන්වෙනි සාධක. හතරවෙනි සාධකේ බාල අපරාධ වලට පෙළඹෙන. අතිරේක පන්ති හිවත් ටියුෂන්. ගෙදර ඉඳලා අතිරේක පන්තියට එක කාලපරාසය. අතිරේක පන්තිය නිමවි ගෙදරට තව කාලපරාසය. මේ අතිරේක පන්ති වලට යමන දූපුතුන්ගේ අම්මලා තාත්තලාගෙන් කීයෙන් කී දෙනාද මේ දරුවා දිහා බැලුවේ? සතියකට වරක් බෑ. සති දෙකකට වරක් බෑ. මාසෙකට එක සැරයක් බෑ. අපට වැරදිච්ච තැන අම්මේ තාත්තා ඔබ දරුවා දිහා අවධානයෙන් බලනකොට පේනවා සමහර වෙලාවට දරුවගේ දුර්වල ගතිසිරිත පේනවනම් දුර්වල සිතුවිලි විනාශකාරී සිතුවිලි පේනවනම් දුර්වල කතාබහ විනාශකාරී කතාබහ ඇහෙනවනම් පේනවනම් දැනෙනවනම් දකින්නවනම් අහක බලාගෙන ඉන්නත් එපා හුරතල් කරන්නත් එපා. ඇයි? දඬුවම නැමැතිදේ වෙනසුම පිනිස නොයේදේ එයා පාට නිබාඳේ මිහිරි නව ජීවිතයගෙනදී. හොදි දෙකක් ලිපේති. දෙකටම පහේ පන්න දාන්න. එක හොද්දක් හොඳට හැඳි ගාලා හදනවා, අනිත් හොද්ද හැඳි නොගා හදනවා. මේ හොදි දෙකෙන් රස මොන හොද්දද? හැඳි ගාලා හදපු හොද්ද. හරි රසයි. හැඳි නොගා හදපු හොද්ද රසයි නෑ, නී රසයි. එහෙනම් අම්මේ තාත්තේ ඔබේ ආදරේ දරුවට හරි වැදගත්. හරි වැදගත්. ඒ නිසා හොඳට හොයලා බලන්න. හොඳට ආරක්ෂා කර. සමහර දරුවෝ ටියුෂන් පන්ති වලට ගිහිල්ලා හොඳට ඉගෙනගෙන හොඳ පුරවැසියෝ වෙනවා. අම්මට තාත්තට ණයකාරයෝ වෙන්නේ නැහැ. සමහර දරුවෝ අම්මා තාත්තට බොරු කරලා බොරු කියලා ටියුෂන් පන්ති යනවා කියලා තනියෙන් දෙන්න ටියුෂන් පන්තියට යනවා. තනියෙන්. කොහෙද ওই තනියෙන් පන්තිය පවත්වන්නේ? පාළු පාරවල්ලයි. පාළු බෝක්කු යට, ගස් යට කුඩේ වහගෙන තනියෙන් ටියුෂන් පන්තිය පවත්වනවා. ටික දවසක් යනකොට මම ඔයාට ආදරම්, මමත් ඔයාට ආදරම්, සුන්දරම්, හරි සුන්දරම්. යනවා නම් අනේ මං අරන් යන තැනකට යන්න රත්තරන්, හිඟා කකා කොළ පොතක් අරන් ලුණු බතු කමුකො රත්තරන් කියලා වැඩේ පටන් ගන්නවා. ටික දවසක් යනකොට
මේ ආදරය ගැන දැනගෙනද මේ වැඩේට බැස්සේ? නෑ. විවාහය කියන අකුරු හතරේ වැදගත් අර්ථ තේරුම් හතරක් තියෙනවා. එක වියන්නෙන් විශ්වාසය කාතරද ඔබ දෙන්නා දෙපළ ගොඩනගා ගන්න විශ්වාසය. ඔබ දෙන්න දෙපළ අතර ගොඩනගා ගන්න විශ්වාසය තහවුරු වෙනකොට වායන්නෙන් වාසනාව විශ්වාසයේ මත වාසනාව ගොඩනගෙනවා. හයන්නෙන් හරි මාර්ගය තෘප්තිය යයන්නෙන් යහපත් ජීවිතේ පටන් ගන්නෙන් විශ්වාසයේ මත නෙවෙයි. විශ්වාසයේ මත. එහෙම විශ්වාසයේ මත ඒ විශ්වාසයේ තහවුරු වෙනකොට ස්වාමියා බිරිඳ පිළිබඳ මෙහෙම ආකල්පයක් ගොඩනගාගෙන ඈට ප්‍රාර්ථනයක් කරනවා. නිවන් දකින්න ජාතිතේ මේ වගේ සුන්දර රත්තරන් බිරිඳක් මට ඔබම වී සසරදි මට ලැබීවා. විශ්වාසයේ තහවුරු. එහෙම තහවුරු කරගත්තාම බිරිඳ විසින් ප්‍රාර්ථනා කරනවා මේ වගේ සුන්දර මිනිස්සෙක් ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍රයෙක් ඔබ මගේම වී නිවන් දකින්න ජාතිතෙක් මට ලැබීවා. විශ්වාසයේ තහවුරු වෙනවා. අවිශ්වාසයේ ගොඩනගෙනකොට මොකද වෙන්නේ? විවාහ ජීවිතය අසාර්ථක වෙනවා. විවාහ ජීවිතය අසාර්ථක වුණාම ඈ ප්‍රාර්ථනා කරනවා මේ වගේ යකෙක් නම් පෙරේතෙක් නම් නිවන් දකින්න ජාතිතෙක් මට නොලැබේවා. එහෙම ඇය ප්‍රාර්ථනා කරනකොට ඔහුත් ප්‍රාර්ථනා කරනවා මේ වගේ යකින්නක් නම් හැපින්නක් නම් පෙරේතෙක් නම් පෙරේතියක් නම් නිවන් දකින්න ජාතිතෙක් මට නොලැබේවා කියලා. විශ්වාසය තහවුරු වෙලාද? නෑ. එදා සිද්ධාර්ථ කුමාරයා සියල්ල අත්හැරලා දාලා ගියාට පස්සේ යසෝදරා දේවිය අර ඇඳගෙන හිටපු ආභරණ ආයිත්තන් ඈත් කළා. චාන් ඇඳුමින් සැරසුණා. යසෝදරාවත කියවන්න පොඩි පොත් පිංචක් යසෝදරාව කියලා කියන්නේ උත්තරීතර ශ්‍රේෂ්ඨ කාන්තා රත්නයක්. පුතාලටත් කියවන්න දෙන්න ඔය පොත, දූලටත් කියවන්න දෙන්න. ඊටාම් අපේ අම්මලා තාත්තලාත් කියවන්න. හරි වටින පොතක් ඒ පොත. ඒ පොතේ අර සියල්ල අත්හැරලා දාලා ගියාට පස්සේ යසෝදරා දේවිය ස්වාමියා කෙරෙහි තිබිච්ච පති භක්තිය, පති ප්‍රේමය, පති ගෞරවය, සැමියා බිරිඳගේ දෙවියාය කන උතුම් ආකල්පය ගොඩනගාගෙන කටයුතු කරපු මෙන්න මෙහෙම ප්‍රාර්ථනයක් කරන. කැලේ තිබෙන කොයි දේවත් රස වීවා, මලේ බඹරු මෙන් පිරිවර ඇති වේවා, අවුවේ තිබෙන රැස් මාලා අඩු වේවා, ගව්වෙන් ගව්ව දිව මාලිග සෑදීවා. ආදරේ ලව් දැන් තියෙන ලව්ය මලයි ලව් දැන් තියෙන කසාද බැඳලා ඇල්බම් එක ගෙදරට එනකොට දෙන්න දෙපැත්තට ගිහිල්ලා ඕන් දැන් තියෙන කසාද. එනිසා අපේ අම්මේ තාත්තේ දරුවන්ට මේ බාල අපරාධවලට පෙළඹෙන්න මේ වයස පැහැදිලි කරන්න. එනිසා අපි මුතුනි ටියුෂන් පන්ති දරුවෝ යවනකොට පරිස්සම් වෙන්න. අපේ දරුවන් විවිධ පැතිකඩ වලට බිලිබා ගන්න මම්පෙත් මේ සමාජයේ තියෙන. හෙට ලව් දවසලු. හෙට මේක හෙටයි යොදා ගන්න තිබුණේ. හෙට ලව් දවස. ගිය අවුරුද්දේ වාර්තාවක සඳහන් වෙනවා ලංකාවේ තියෙන හෝටල් සියල්ලම ෆුල් සම්පූර්ණ වෙච්ච දවස පෙබරවාරි 14. අහිංසක ගැහැණු දරුවන් විශාල ප්‍රමාණයක් දූෂණය වෙච්ච දිනය පෙබරවාරි 14. අලුත්ම වාර්තා. ඔබේ රත්තරන් දුව පුතා රැක ගන්න. විපතට වැටුණට පස්සේ ලෝකෙට බනින්න එපා. ලෝකෙට බනිනකොට දික් කරන්නේ කැංගිල්ලයි. ඒ දබරැඟිල්ල විතරයි. දබරැඟිල්ල දික් කරලා ලෝකයට බනිනකොට ඉතුරු ඇඟිලි හතර හැරිලා තියෙන්නේ මගේ පැත්තටයි. එනිසා අම්මේ තාත්තේ රත්තරන් දුව පුතා ඔබ රැක ගන්න. සිප්පං සික්ඛාපෙන්ති. මනස හදා මිනිහෙක් කළා, ඔළුව හදා
උගතෙක් කරන්න ඕනේ. හැම දරුවන්ට දොස්තරලා වෙන්න බෑ. හැම දරුවෙකුටම ඉංජිනේරුවෙක් වෙන්නත් බෑ, ගුරුවරයෙක් වෙන්නත් බෑ, නායකයෙක් වෙන්නත් බෑ, කලාකාරයෙක් වෙන්නත් බෑ, විද්‍යාඥයෙක් වෙන්නත් බෑ, ගණිතඥයෙක් වෙන්නත් බෑ, පයිලට් කෙනෙක් වෙන්නත් බෑ, ව්‍යාපාරිකයෙක් වෙන්නත් බෑ, කලාකාරයෙක් වෙන්නත් බෑ. නමුත් දරුවා දිහා අවධානයෙන් බලාගෙන ඉන්න අම්මලට තාත්තලට දරුවා හොඳට පේනවා. දරුවා හොඳට පේනවා. එනිසා දරුවන්ට ගැළපෙන හැටියට ඒ අධ්‍යාපනීය උගත්කම දෙන්න. නරස්යාබරණං රූපං රූපස්යාබරණං ගුණං ගුණස්යාබරණං ඥානං ඥානස්යාබරණං ක්ෂමා. මේ පඬිවරය සඳහන් කරනවා මිනිස්සෙකුට තියෙන්න ඕන වටිනා ආභරණයක් රූප සම්පත්තිය. නරස්යාබරණං රූපං. මිනිස්සෙකුට තියෙන්න ඕන වටිනා ආභරණයක් රූප සම්පත්තිය. රූපස්යාබරණං ගුණං. රූපයට තියෙන්න ඕන වටිනා ආභරණයක් ගුණවත්කම හැදිච්චකම. ඊළඟට ගුණවතාට තියෙන්න ඕන වටිනා ආභරණ ගුණස්යාබරණං ඥානං. ගුණවතාට තියෙන්න ඕන වටිනා ආභරණයක් තමයි පින්වතුනි බුද්ධිය, උගත්කම, බහුශ්‍රත භාවය. මේවා තියෙන්න ඕනේ. උගතෙක් වුණාම එතකොට ඥානස්යාබරණං සමා. උගතට තියෙන්න ඕන වටිනම ආභරණයක් තමයි පින්වතුනි ඉවසීම. ඉවසීම. සාම්මි තාත්තේ ඔබ ඔබේ දරුවට උගත්කම දෙන්න. හතරවෙනි යුතුයකම පතිරූපේන ධාරේන සංයෝජෙන්ති. දරුවන්ගේ සුදුසු කල වයස ආවයින් පස්සේ දරුවන්ට ගැළපෙන හැටියට, ගෙවල් දොරවල් වලට ගැළපෙන හැටියට අපි හැම කෙනෙකුට මාවේනික උණු પરම්පරාගත කුලසිරිත් තියෙනවා, චාරිත්‍ර විදි තියෙනවා. ඒවට ගරු කරමින් දෙමාපිය ආශිර්වාද මැද දරුවන්ට ගැළපෙන හැටියට හොඳට හොයලා බලලා ආවාහ විවාහ කටයුතු කර දෙන්න. පස්වෙනි යුතුයකම තමන් සන්තකව යමක් කමක් තිබෙනවා නම් පමණක් තියෙන දේවල් දරුවන්ට බෙදලා දෙන්න. තියෙනවා නම් විතරයි. නැත්නම් කොහෙන් දෙන්නද? මම දකිනවා අම්මා කෙනෙකු තාත්තා කෙනෙකු විසින් දරුවෙකුට දිය යුතු දෑවැදි දෙකක් තියෙනවා. මොකක්ද? අම්මලා තාත්තලා දරුවන්ට දෙන්න ඕන පළවෙනි දෑවැද්ද මනුස්සකම. මොනවද වුණත් වැඩක් නැහැ ඒක නැත්නම්. රජෙක් වුණත් වැඩක් නැහැ ඒකට මනුස්සකම නැත්නම්. අංක 1ට එන්න ඕනේ මනුස්සකම. 2 උගත්කම. අංක 1 මනුස්සකම, අංක 2 උගත්කම. දැන ඉගෙන ගත්තම එයයි කෙනෙකුගේ වත්කම. ගුණ නුවණ දැක්කම ඔහුට සලකයි ලොවේ ඔක්කොම. ගුණ කිව්වේ මනුස්සකම, නුවණ කිව්වේ උගත්කම. නෙළුම නිසා බබලෙන්නේ විල, විල නිසා බබලෙන්නේ නෙළුම, නෙළුමයි විලයි දෙකම නිසා බබලෙනවා අවට පරිසරය. කොච්චර සුන්දරද, කොච්චර ලස්සනද, කොච්චර අලංකාරද, කොච්චර සෞන්දර්යාත්මකද. විලක නෙළුම් පිපිලා තියෙන ගම කොච්චර ලස්සනද. මනුස්සකමයි උගත්කමයි දෙකම ලැබුණු දරුවගෙන් රටත් බබලෙනවා, ජාතියත් බබලෙනවා, ආගමත් බබලෙනවා. දැන් මේ දරුවා සම්පතක්ද විපතක්ද? හම්පතක්. දැන් මේ දරුවා මිල කරන්න පුළුවන් කාටද? මේ වටිනා සම්පත මිල කරන්න පුළුවන් කාටද පින්වතුනි? ලෝකේ ඉන්න විද්‍යාඥයෝ ටික, ගණිතඥයෝ ටික එක තැනකට ගෙනලා මේ දරුවා මිල කරන්න කියන්නේ බෑ කාටවත්. දැන් දරුවා සම්පතක් හැටියට දායාද කරලයි. දැන් දරුවා කල්පනා කරනවා මං අද මෙතන ඉන්නේ කවුරු නිසා? මාව මෙතනට ගෙනාවේ කවුද? දරුවෝ කල්පනා මගේ රත්තරන් අම්මයි තාත්තා. අම්මයි තාත්තා. ඒ දරුවා මොකද? අම්මා තාත්තට සලකන. එහෙනම් දරුවන්ගෙනුත් දෙමව්පියන්ට ඉටු වෙන්න ඕන වගකීම් යුතුයකම් පහක් තියෙනවා. දෙමව්පියන්ගෙන් දරුවට ඉටු වෙන්න ඕන වගකීම් යුතුයකම් කොටස දරුවගේ අයිතිවාසිකම්. උද්ඝෝෂණ කළා, පිකටින් කළා, සත්‍යග්‍රහ කළා, ඉල්ලීම් මිල්ලල උපවාස ගියා නෑ. මල් වැලකට මල් අමුණන්නාසේ, මුතු වැලකට මුතු අමුණන්නාසේ සියල්ල ලැබිලා. දැන් ඒව දරුවෝ භුක්ති විඳිනවා. අයිතිවාසිකම් භුක්ති විඳිනවා. භුක්ති විඳින අතරත තමයි දරුවා කල්පනා කරන්නේ මං අද මෙතන ඉන්නේ කවුරු නිසා?
මාව මෙතනට ගෙනාවේ කවුද? දරුවෝ කල්පනා කරනවා. නම් දරුවන්ගේ දෙමව්පියන්ට ඉටු වෙන්න ඕන වගකීම් යුතුකම් පහක් තියෙනවා. බතෝනේ සම්බරිස්සා. මගේ අත් දෙකින් අම්මා තාත්තට කන්න බොන්න දෙන්න. කිච්ඡං නේසං කරිස්සා. කුදුමහත් කටයුතු මගේ දෑතින් අම්මා තාත්තා වෙනුවෙන් ඉටු කරන්න. බතෝනේ සම්බරිස්සා. අත් දෙකින් කන්න බොන්න දෙන්න. කිච්ඡං නේසං කරිස්සා. කුදුමහත් කටයුතු තමන්ගේ දෑතින් අම්මා තාත්තා වෙනුවෙන් ඉටු කරන්න. දැන් මේ ඇරිච්ච හැටද බුදුහාමුදුරුවෝ සලකන්න කිව්වේ වැහිච්ච හැටද? වැහිච්ච හැට. දැන් ගොඩක් අය සලකන්නේ වැහිච්ච හැටද ඇරිච්ච හැටද? අම්මට අත්දැකීම් තියෙනවා. ගොඩක් දරුවෝ සලකන්නේ වැහිච්ච හැට. අලු ක්‍රමනේ කජ්ජේන කජ්ජං ගහේ උඩ පුහුලම් බිමට ගච්ඡත. කජුගෙඩිය උඩු පැත්තට හැරෙනවා පුහුලම පල්ලෙහාට එනවා. දැකලා තියෙනවද එහෙම පුහුලම්? දැකලා තියෙනවද? හොඳයි. දැන් පුහුලම හැදෙන්නේ කොහොමද? කජු පුහුලම. පුහුලම උඩ කජුගෙඩිය අලුත් කාලෙට ඕක හැදෙන්නේ කොහොම නෙවෙයි. කජුගෙඩිය උඩු පැත්තට හැරෙනවා පුහුලම පල්ලෙහාට එනවා. ජීවත්ව ඉඳෙද්දි නොසලකන දරුවෝ මරුණට පස්සේ අම්මා තාත්තට සලකයිද? සලකයි. ලෝකේ අපවාදයෙන් ගැලවෙයි. ලෝකේ අපවාදයෙන් ගැලවෙයි. දැන් අම්මලා තාත්තලා වයසට ගියාට සමහර දරුවෝ අම්මට තාත්තට සලකන බෝසත් දරුවන්ගේ මේ සමාජයේ එදා හිස්සුනිත් නැහැ. මේ සමාජයේ අද හිස් වෙලත් නැහැ. මේ සමාජෙ හෙට හිස් වෙන්නේ නැහැ. එවැනි ගුණ ඇති පින ඇති බෝසත් දරුවෝ ඉදීමම භාග්‍යයක්. ඒ අතරද තව දරුවෝ කොටසක් ඉන්නවා අම්මලා තාත්තලාගෙන් පුළුවන් තරම් වැඩ ගන්න. වැඩ අරගෙන බැරි වෙනකොට මිරිකල දාපු පොල් කුඩු වලට වැඩි අන්තයි. පොඩ්ඩ බැරි වෙනකොට රවණවා, ඔරෝනවා, ගොරෝනවා, පුප්පනවා, අඩන්තේට්ටම් කරනවා, බනිනවා, ගහනවා, ගෙයින් එළියට ඇදලා දාලා ඕන තැනක යන්න කියනවා. මල කරදරේ. එහෙම තමයි කියන්නේ. මල කරදරේ කොහේ හරි යන්න කියනවා. ඉතින් එහෙම දරුවා කියනකොට යන්න තැනක් කිඹුල කනවා ඉවසන්න පුළුවන් මොන කටු හැනෙනවටද ඉවසන්න බැරි. කොයිල කට. ඔක් කට කහරවට ගිහපොන වෙන්නේ. තමන්ගේ දරුවා කියනවා එළියට වැහලා බලයන්. මල කරදරේ. මේ අම්මට තාත්තට කියන්නේ හදපු වඩපු අම්මා තාත්තා. යන්න තැනක් නැහැ. යන්න තියෙන එකම තැනයි නෛතික අයිතියක් තියෙනවා. ප්‍රාණ භුක්තිය තියාගෙන ලියලා දුන්නා. තියෙන ඉඩ කඩන් ලියලා දෙනවා නම් ඔහොම ලියලා දෙන්න. දෙන්න එපා නිකන්. මට බැන්නක් කවන්නේ. මං දන්නවනේ සමහර අම්මලා තාත්තලා විඳින දුක් මං දන්නවා. දෙන්න නම් එපා. ප්‍රාණ භුක්තිය තියාගෙන ලියලා දෙන්න. නිකන් දෙන්න යන්න එපා. දැන් අම්මලා තාත්තලා වැඩිහිටි නිවාසය. යන්න තැනක් නැහැ. නැත්ති මේ සරණං අඤ්ඤම් වැඩිහිටි නිවාසං සරණං වරං තමයි වෙන කොහෙන්ද? තිබිච්චේ බෙදලා දුන්නා. දැන් අම්මලා තාත්තලා වැඩිහිටි නිවාසෙකට දරුවෝ ගෙවල් දොරවල මාසෙකට දෙකකට තුනකට විතර සැරයක් යනවා සැප දුක් බලන්න. බුදුන් මේ පුදුම සැප දුක් බැලිලා. ඇත්තට යන්නේ සැප දුක් බලන්නද? මොන පිස්සුද? මරුණද කියලා බලන්න යන්නේ. මැරිලා නැහනේ වැඩිහිටි නිවාසෙට යන්නේ සැප දුක් බලන්නේ. සැප දුක් බලන්න නම් ගෙදර තියාගෙන සලකන්න එපා. නෑ මේ යන්නේ මැරිලාද කියලා බලන්න. හිතින් බැන බැනනවා. හිතින් බනිනකොට කාටවත් ඇහෙනව නෑනේ. ඔහොම යන්නේ නාතර වාරේ ඔන්න ටෙලිග්‍රෑම් එකක්, විදුලි පුවතක්, SMS එකක්, MMS එකක්, ඊමේල් එකක් එනවා. අම්මට අසාධ්‍යයි තාත්තට අසාධ්‍යයි වහාම එන්න කියලා යනවා. යනකොට මැරිලා කියන්න බැරි සන්තෝෂයක්. ඇයි? මල කරදරේ ඉවරයිනේ. එහෙමනේ සමහර දරුවෝ හිතන්නේ. දැන් මොකද කරන්නේ? ඉක්මනට එතනට ගිහින් ಗುಣ බාර ගන්න. එතනට ගෙවනවල ගෙවීම් කරන. අරගෙන යනවා මල් ශාලාව. මේ මගේ අම්මගේ මිනිහ තාත්තගේ මිනිහ කීයක් ගියක් කමන්නේ එම්බාම් එක දවස් 7කට 8කටවත් දෙන්න ඕනේ. වටිනාම පෙට්ටිය කුණ තැම්පත් කරන්න. ගෙදරට ගේනෝ ගහනෝ පාර වහින්න තොරන් ගහන. බැනර් ගහන. ගොක්කොල වලින් සරසන. කොඩිවැල් වලින් සරසන. දැකලා ඇතිනි තොරන් වල බැනර් වල තියෙන જાති. අම්මේ බුදු විහිවා. තාත්තේ බුදු වේවා. හිතන් ඇති බෝඩ් එකේ ගාපු ගමන් බුදු බව ලැබෙයි කිය.
මාතුපාදං නමාමි. පිතුපාදං නමාමි. මෞසෙනෙහසක නිමාව. පියසෙනෙහසක නිමාව කියලා ලොකුවට ඇද්ද කැඳලා කඳුළුකට වැක්කරන දානවා. අපි අඬනවා කියලා වේද. තව තියෙන අම්මේ ඔබට නිවන් පුර රුවන් දොර ඇරීවා. තාත්තේ ඔබට නිවන් පුර රුවන් දොර ඇරීවා. දැන් මේ අලුත හදන සුපර් මාකට් වල පුස්සිටි වලට පාරිභෝගිකය යනකොට දොර ස්වයංක්‍රීයව ඔටෝ ඇරෙනවද කවුරුත් අරින්න ඕනද? ඇරෙනවනේ. නිවන් පුර රුවන් දොර ඇරීවා කියනකොට මේකත් ඔටෝ ඇරෙනවද? ඇරිච්ච කවුරුත් ඉන්නවද? ජවනිකා. මේවට කියන්නේ ජවනිකා රංගපෑම. දැන් කෙසේ හෝ අවසාන ජවනිකාව රංගපාන්න හොඳ විලාව. පාන්සකෝලට හාමුදුරුව වැඩම කළ නෑදෑ හිතවත්තු ගේ වත්ත පිටි පිරෙන්න ඉන්නවා. සමහර දරුවෝ නොකරපු දේවල් කී හූ කිය මරලතෝනේ දිදී කෑග ගහ අඬනවා. අඬන ගමන් සිහි නැතුව වැටෙනවලු. එහෙමයි කියන්නේ. අම්මපා මේ වැටිච්ච අය වැටුනේ මුණින් අත පැත්තටද පිටි අත පැත්තටද? මුණින් අත පැත්තට නෑ පිටි අත පැත්තට. වැටෙනකොට අත් දෙක දිගෑරගෙන එන වැටෙන්නේ අල්ල ගන්නත් ලේසියි. නැත්තම් ළඟ ඉන්න කෙනාට හේතු වෙනවා. වැටෙන්නේ නෑනේ අල්ල ගන්න. එහෙනම් මෙතන මොකක් හරි හොර ගිවිසුමක් ක්‍රියාත්මක වෙනවා. මොකක්ද හොර ගිවිසුම? අඬන් ඉස්සෙල්ලා කාමරේ පැත්තකට ගෙයි මුල්ලකට ගිහිල්ලා කතිකා කරගන්න වත්ත පහලට ගිහිල්ලා මං කෑ ගහ හොඳට අඬන්නම්. අඬන ගමන් සිහි නැති වගේ වැටෙන්න. මට ඇති සිහි නැතිවීමක් නේ. අක්කේ නංගී ආයේ මල්ලි මාව බදලා අල්ලපන්. අල්ලගත්ත ගමන් මට සිහි නෑනේ. උඹ කෑ ගහපම් වතුර කියලා. වතුර ටිකක් තේවි. ආවට පස්සේ ඒක කාටවත් ඉහින්න දෙන්න එපා. වෙන කෙනෙකුට ඉහින්න දුන්නාම එයා කලබලාසේ එකපාරට මූණට හොස් කාලා තෑරියම නහයස්සේ ගිහලා මගේ බොරුව නිකන් ඔප්පු වෙනවා. ඒක කරන්නත් එපා. ඔයා චුට්ටක් ඉහින්න පොඩ්ඩක් අත ගන්න. උපරිමයේ තත්පර 20යි. ඊට වෙඩි ඉන්න බෑ. ජවනිකාවක් නේ. මොකද කරන්නේ? ඇස් දෙක අරිනවා. ඇරලා කරකෝල බලනවා. මොකටද කරකෝල බලන්නේ? ජවනිකාව සාර්ථකද කියලා. අතිසාර්ථකයි. මොකෝ යකට කළු ගල් වලින් ඇදිච්ච මිනිස්සු නම මලගෙවල් වල නෑනේ. සාර්ථකයි. ඊළඟට මොකද කරන්නේ? ස්ක්‍රීන් එක වගේ නැගිටිනවා. නැගිටලා යනවා පෙට්ටිය ළඟට. මේ නොකියා ගිහින් මොනවද කියන්නේ? හොඳට අහගෙන ඉන්නකො මම බොරුද කියන්නේ කියලා. අනේ අම්මේ තාත්තේ යන්න ඉස්සලා වචනයක් හරි කතා කරලා යන්න කියනවද ඉන්න කියන්නේ. ඉන්න කිය හිතුවොත් මල කරදරේදී. ඒක නිසා මොකද කරන්නේ? නොකියා කියන්නෙම යන්න කිය තමයි අඬන්නේ. මම මේ කල්පනා කරන්නේ මෙච්චර අදෘශ්‍යමාන බලවේග තවම මේ රටේ ක්‍රියාත්මක වෙනවා. මේ බොරුවට කෙබර පච බබා අඬනකොට නැගිටපන්නම් පෙට්ටි ඉන්න අම්මයි තාත්තයි. නැගිට්ටෝ තමයි සෙල්ලම තියෙන්නේ. ආයි අවුරුදු දවසේ මැරතන් දුවේ ඉස්සරහා බලද පස්ස බලද? පස්ස බල ප්‍රතිවාදියා කොච්චර දුරකින් එනවද කියලා මේ මැරතන් එක දුවන්නේ ඉස්සරහා බලද පස්ස බලද? පස්ස බල නෑ ඉස්සරහා බල මේ මැරතන් එක දුවන්නේ. කොහෙද වින්ගතුනේ එහෙම නැගිට්ටේ නේද? ආපු අයගේ අවධානය ගත්ත සන්තෝසයි. පාන්සකූල කටයුතුත් කරන බොහොම සන්තෝසයි. දැන් ඊළඟට මොකද කරන්නේ? ලෝකයාගේ අවධානය ගන්න එපාය. පෙට්ටිය වැව්වා. එතන ඉඳලා පාවඩ දානවා, වීපොරියනෝ, මල්ලියනෝ, වැලියනෝ, සල්ලියනෝ, මුතු කුඩාලනෝ, බෙර දවුල් ගහනවා, රතිඤ්ඤ පත්තු කරන ඔය කුජ්ජරමර කරලා කනත් ළඟට ගෙනිච්ච එක්ක මීදම් කළා ආදාහනය කළා. දෙකෙන් එකයි අවසන් කටයුතු ටික නිම වෙනකොට ලැබෙනවා ලෝකයෙන් සහතිකය. මොකද්ද සහතිකය? අනේ දරුවෝ ටික අම්මගේ තාත්තගේ අවසන් කටයුතු ටික කිසි කෙනෙකුගෙන් වචනයක් නාහන්න රජෙකුගේ වගේ කුරාණී කියන සහතිකය හම්බෙනවා. කොහෙන්ද මේ සහතිකය? ලෝකයගේ. මගේ අම්මාට මගේ තාත්තාට මගේ දෑතින් මට පුළුවන් ශක්ති ප්‍රමාණයෙන් මම සැලකුවද කියන මේ සහතිකය මට දෙන්න ඉන්නේ කවුද? අල්ලපු ගෙදර අය කවුද දෙන්නේ? එක්කෙනා. තමන්ගේ හිත මතක තියාගන්න. ඒ සාක්ෂිය සල්ලි වලට ගන්නත් බෑ. ඒක සල්ලි වලට දෙන්නත් බෑ. මනුස්සකම්. ඒ නිසා තමයි අම්මි තාත්තේ ඔබ දරුවන්ට කුඩා කාලේ ඉඳලා මනුස්සකම් පුරුදු කරන්න.
මං අවසාන වශයෙන් කවි 4ක් කියලා බණ ටික ඉවර කරනවා. ඔබ හැම කෙනෙකුටම හිතන්න ප්‍රශ්නිකුත් ඉදිරිපත් කරලා උත්තරේ ඔබ සපයා ගතුයි කියන හැඟීම හදවත් තුළට ඇතුළත් කරලා බණ ටික ඉවර කරන පැයකුත් විනාඩි 20ක් බණ කියනවා. ඇතිනේ නේ? ඇතිනේ. මදි සුවපත් වෙනවා. කවි 4. අම්මා යනවා බාල පුතාගේ ගෙදරට බඩගිනි වෙන්න. යනකොට අම්මට හම්බෙන මල්ලට වී ටිකක්. හාල් නෙවෙයි වී. වී ටික අතට ගත්ත අම්මා බාල පුතාගෙන් මෙහෙම අහනවා. බඩගිනි වෙලා මා ගිය කල පුතුගේ ගෙට මනලා වී ටිකක් දුන්නයි මල්ලකට ගන්දෝ නොගන්දෝ කියලා සිතුනි මට මනලද පුතේ කිරි දුන්නේ මා නුඹට. මේ ටික අහගෙන හිටපු ලේලිට පොඩ්ඩක් එයින්ද ගියා. ලේලි මොකද්ද කිව්වේ? දුකක් නැතිව මා ඇති කල අම්මාට මිතක්වත් දුන්නේ නැත වී ඉල්ලු විට දෙකක් වී මැනලා දීලත් මල්ලකට මොකක් කියන වද මැහැලියේ පළ දොරට. මේක අහගෙන හිටපු බාල පුතා ගිරේට අහුවෙච්ච පුවක් ගෙඩිය වගේ. අම්මත් ඕනේ, හාමිනෙත් ඕනේ. මොකද කරන්නේ? බාල පුතා නෝනට අම්මට මෙහෙම කියනවා. මැනලත් නැලි දෙකක් දුනිවි අම්මාට වෙනදත් ඔහොම දෙනවයි අවුරුද්දකට කවදත් ඔහොම මයි උන්දගේ සට කපට ඔබ සිංකෝ පනොමගෙන පලයංකෝ ගෙට. මේ ඔක්කොම බලාගෙන අහගෙන හිටපු ලොකු අයියා මල්ලිට මෙහෙම කියන්නේ. මල්ලියේ ඔහොම නොකරන් අම්මාට දෙතනේ කිරි දුන්නෙත් අපි දෙන්නාට තියන දෙයක් දුන්නෙත් අපි දෙන්නාට බුදුන් වඳින ලෙස බැඳපන් අම්මාට. බුද්ධෝවිය මාතා අම්මා කියන්නේ බුදු කෙනෙක්. බුද්ධෝවිය පිතා තාත්තා කියන්නේ බුදු කෙනෙක්. ජීවත්ව ඉඳෙද්දි සලකමු. මරුණට පස්සේ පින් දෙමු. ප්‍රශ්නය උත්තරය ඔබට හිමි කරමින් බාර කරමින් ප්‍රශ්නේ ඉදිරිපත් කර. අපි අපේ රත්තරන් දරුවෝ ටික හදන්න ඕනේ, වඩන්න ඕනේ, සමාජයට දායාද කරන්න ඕනේ. ඔබේ දරුවා පේන, ඔබේ දරුවා දකින, ඔබේ දරුවා අරමුණු වන, මතක් වන, මෙනෙහි වෙන හැම මොහොතකම සතුට දරුවා දිහා බල බල විඳින්නද? එහෙම නැත්නම් දරුවා දකින, දරුවා පේන, දරුවා අරමුණු වන, දරුවා මතක් වන හැම මොහොතකම ඇස්වල කඳුළුකට පුරෝගෙන හූල්ල හූල්ල අඬ අඬා විඳවන්නද? තීරණය අම්මේ තාත්තේ ඔබට බාරයි. සුඛා මත්තේයතා ලෝකේ අතෝ පෙත්තේයතා සුඛා. දෙමව්පියෝ මේ ලෝකෙට සැපතක්, දෙමව්පියන්ට සැලකීමත් සැපයට හේතුවක්. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං. පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මේ ගරු. පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මම් පරන්ති. ධර්ම ශ්‍රවණානි සංස බලයෙන් හැමතෙම යහපතක් සිද්ධ වේවා. අපි හැම දිනම රැස් කරගත් උදාර උතුම් පුණ්‍ය ශක්තිය පළමු කොට
මේ ස්ථානයේ ගොඩ නගා ගන්න කටයුතු කරන බෝධිභාරකාර මණ්ඩලයේ සියලු පින්වතුන්ලා නමිනුත් මේ වෙනුවෙන් මට ආරාධනා කරන්නට ආපු ඒ අනුරාබේ කෝන් මහත්මයා කපිල මහත්මයා නමින් මිය ගිය අයටත් අද මේ ධර්ම දේශනාමේ පින්කමේ දායකත්වයේ දරන කුරුවිට හිග්ගහයිනේ පදිංචි කාන්ති රත්නායක මෑණියන් නමින් පරලෝසපත්වන්ට යෙදුණු තමන්ගේ ආදරබර දෙමව්පියන් එම්.ජී.ආර්. අප්පුහාම පියාණන්ටත් ඩබ්ලිව්.ජී. ධර්මවතී මෑණියන් මණිකේ මෑණියන් පිය පාර්ශ්වයේ මව් පාර්ශ්වයේ දෑකුල පරම්පරාගත මියගොස් සිටින සියලු දෙනාටත් අද මේ වැඩසටහන මෙහෙයමින් තමන්ගේ වටිනා කාලය ශ්‍රමය බුද්ධිය වැය කරමින් වැඩම කරලා ඉන්න අපේ මේ ලොකු හාමුදුරුවන් වහන්සේ නමින් මියගිය ගුරුවර දෙමව්පිය බන්දු මිත්‍රාදීන් වෙතොත් ඒ හැමෝටමත් අද බුදුබණ අහන්නට ආපු පින්වන්ත අපේ අම්මලා තාත්තලා මහත්වරු මහත්මාවන් බෝසත් දරුවන් නමින් මියගිය ගුරුවර දෙමව්පිය බන්දු මිත්‍රාදීන් වෙතොත් හැමෝටමත් මේ පුණ්‍ය භූමිය යම් දිනක ආරම්භ වූයේද එදා මෙදා තුර උන්නතිය දියුණුව අභිවෘද්ධිය සඳහා කටයුතු කොට මියගිය සියලු දෙනාටත් රට වෙනුවෙන් මියගිය රණවිරුවන්ටත් සුනාමි විපතින් ස්වභාවික විපත් වලින් සහ යුද්ධය නිසාවෙන් මියගිය අහිංසක රටවැසියන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා කියන ප්‍රාර්ථනාව. කවුරුත් පින් දෙන්න ඉදම් මේ ඥාතිනම්. පින් කැමති දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය සම්පත් ඇසීසුරු වර්ධනය කරගනිත්වා. දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරන අපේ කුරුවිට හිග්ගස්සේනේ පදිංචි කාන්ති රත්නායක මෑණියෝ ඇතුළු කොට සෙනෙහවන්ත දූ දරුවන් සියලු දෙනා බෑනාවුරු ලේලිවරු මුණුබුරු මිනිබිරියම් ප්‍රදාන පවුලට සම්බන්ධ සියලු දෙනාමත් එවාගේම අද බුදුබණ අහන්නට ආපු පින්වන්ත අපේ අම්මලා තාත්තලා මහත්වරු මහත්මාවන් බෝසත් දරුවෝ සියලු දෙනාමත් තම තමන්ගේ පවුලවල උදවියත් මේ ස්ථානයේ වැඩ ඉන්න අපේ මේ හාමුදුරුවන් වහන්සේ බෝධිකාර මණ්ඩලයේ සියලු දෙනාම එවාගේම මට ආරාධනා කළ අනුරාබේ කෝන් මහත්මයා කපිල මහත්මයා ඇතුළු කොට සියලු දෙනාම පැමිණ සිටින සියලු දෙනාමත් මේ පුණ්‍ය භූමියට ආදරය කරන ගරු කරන ලෙන්ගතුකම දක්වන දියුණුව හදවතින් ප්‍රාර්ථනා කරන සදහැවත් සියලු පින්වතුන්ලා ආරක්ෂා කොට රැකදෙත්වා. කරන කියන රැකී ආරක්ෂා ව්‍යාපාරික බෙලහෙන දාම් කටයුතු ගොවිතැන් කටයුතු තම දරුමුණුගුරන්ගේ අධ්‍යාපන කටයුතු දියුණු පමුණු කොට රැකදෙත්වා. හැම කෙනෙකුගේම ජීවිතවලට බලපාන විවිධාකාර ග්‍රහ දෝෂ නැකත් දෝෂ භූමි දෝෂ ඇස්වහ කටවහ දෝෂ අමනුෂ්‍ය දෝෂ අනමින පරිවින දෝෂ වාපිත්සෙම් කියන තුන් දොස්ක පීමෙන් ශරීරාභ්‍යන්තරයේ පවතින දෝෂ හිරිදුටු ගණදුරසේ විහෙත විද්වංසනය කර දී ආරක්ෂා කොට රැකදෙත්වා. අපේ රට සම්බුද්ධ ශාසනයත් රැකදෙත්වා. රට රකින්න රණවිරුවනුත් රැකදෙත්වා. දෙවියෝ අමනිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාව අපි දෙවියන්ට පින් දෙමු. එත්තාවතාචම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සම්බුද්ධ ශාසන වරං ඉදරෝහනස්මින් සම්පාලනාය පටිලද්දි වරෝ මහිද්දී පුඤ්ඤානිමානි අනුමෝදිය කන්ද දේවෝ පාලේතුමන් සතත සාස්තුකාවා සම්බුද්ධ ශාසන වරං යති පුංගවංච සම්පාලනාය පටිලද්දි වරෝ යසස්සි පුඤ්ඤානිමානි අනුමෝදිය වාසුදේවෝ පාලේතුමන් සතත සාස්තුකාවා සම්බුද්ධ පාද වරලංචන සෝභිතම්මි වාසෝ සමන්ත ගිරි මුද්ධනි දේව රාජා පුඤ්ඤානි මෝදිය ඉදං සුමනා විදානෝ පාලේතුමන් සතත සාත සුඛාවා සිද්ධ කිහිරලි සමං බොක්සල් විභීෂණ සිව් වරම් රජනිති සිද්ධ මහ බඹු සක්‍ර ඉසිවර කතර ගම දෙවියනුත් එදැති
සිද්ධපත්තිනි 12 දෙවියෝ භද්‍රකාලී දේවි ගණපති සිද්ධ සිරිලක මෙහම දෙවියෝ අපට ආසිරිනුවන දෙන්නිති මිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාග සතං සමාගමු හෝතු යාව නිබ්බාන අවසාන වශයෙන් මෙහෙම කියන්න ඉදම්මේ පුඤ්ඤං ධම්මේ පුඤ්ඤං මේ පින ආසවක්ඛයා වහං හෝතු නිවන් සුව පිණිසම හේතු වේවා වාසනාව බැතියෙන් වනනට ඔබ ඔද තෙද ගුණ අරහත් බුදු රජ අවසර දෙනු මැන නිවුමට සිත් ගිනි අසරණ ලෝදන හැකි වේවා මට බලයෙන් බුදු ගුණ අනන්ත බුදු ගුණ බලයෙන් මහා සංඝරුවනටත් මේ ගුණවන්ත දායක කාරකාදී මේ ගමට අපේ ගමට අපේ රටට මුළු මහ ලෝක ධාතුවටම සිතක් ශාන්තියක් වේවා සාදු සාදු වන්දගත් ආශිර්වාද කරනවා අපමානෝ බුද්ධෝ අපමානෝ ධම්මෝ අපමානෝ සංඝෝ අපමානවන්තානි දෝසානි සබ්බානි තුයහම් විනස්සන්තු පටික්කමන්තු පලායන්තු අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු හැම දිනාටම තෙරුවන් සරණයි සමන සමන් දෙවි පෙදකුණු කරලා පෙත්තා විලෝ